ඉතින් අද මම ලෑස්ති වෙන්නේ වරාවල පාලම යටින් නානපු වීඩියෝ එකක් ගේන්න. පාලම යටට ගිහින් බලන්න. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් ගේන්නේ වරාවල පාලම යටින් නාපු වීඩියෝ එක. අපි දැන් ඉන්නේ වරාවල සෙඩ් එක හරියේ. ඉතින් මේ පැත්තේ කෙනෙක් නම් දන්නවා වරාවල සෙඩ් එක. දැන් අපි ඉස්සරහට යනවා. මේ හරියට කියන්නේ මෝදුගම කියලා. මේ හරිය පන්සලක් හම්බෙනවා. මේ මෝදුගම පන්සල ඉවර වුණාම තමයි මේ අපිට හැරෙන්න තියෙන වරාවල පාලමට. දැන් මේ ඉස්සරහෙන් වරාවල පාලමට මේ හැරෙනවා. ඒ කියන්නේ පරණ පාලමට දකුණු අත පැත්තට තමයි හැරෙන්න තියෙන්නේ. දැන් මම වරාවල පාලම ගාව ඉන්නේ මෙතන. පාලමට දැන් මේ මෙතන පොඩි තැනක් තියෙයි පහළට යන්න. මම එතනින් පල්ලට යනවා දැන් නාන්න. මෙන්න මේ පොඩි පාරේ මේ තියෙන්නේ. මේ රෙදි ටික හැම අරගෙන මේ චූටි ගුහා වගේ පාරක් තියෙනවා. ඒ පාරට පල්ලෙහාට යනවා නාන්න. ඉන්නේ යා. කොහෙන්ද මේ ඈ? කමන්නේ ඔතෙන් දාන්න. බයික් එක මෙතන දැම්ම අපි. දාලා පල්ලෙහාට යනවා පහළට. ඕකේ ගන්න මොකවත් නැහැ නේ. තව කට්ටිය ඉන්නවා මගේ. මේ ගිහින් බලමු. එතනින් පල්ලෙහාට තමයි යන්න තියෙන්නේ. දැන් අපි පල්ලට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ උඩ පාලම තියෙන්නේ. මම පේනවද ඔකට? උඩ පාලම තියෙන්නේ. අපි දැන් රෙදිත් තරම් ආයේ නාන්න. අපි දැන් පාලම උඩට ආවට අපි කවදාවත් ඇවිල්ලා නැහැ යටට මෙතන. අද තමයි ෆස්ට් ටයිම් ආවේ. දැන් අපි නාන්නේ පල්ලෙහාට යනවා. රෙදිත් තරම් ආව හොදන්න. දැන් අපි යමු පල්ලට. යමු. මෙතනින් නාන්න. ඇත්තටම ලස්සනයි මෙතන. ගොඩක් ලස්සනයි. අපි අවිල්ලා නැහැ. මට මේ අපි ඇත්තටම මෙතෙන්ට අවිල්ලා නැහැ. මෙතන ඇත්තටම මේ හරි ලස්සනයි. ලස්සන තැනක් මෙතන. ඉතින් දැන් මං ඉන්නේ පාලම යට. මේ උඩින් තියෙන පාලම වරාවල පාලම. මම ඉන්නේ පාලම යට. දැන් මේ අර පැත්තෙන් අපිට පේනවා අලුත් පාලම. මේ පැත්තෙන් මෙහින් අලුත් පාලම් පේන්නේ. මෙතන නම් ටිකක් ගැඹුරුයි මේ හරිය. දැන් ඉතින් මම රෙදි ටික හොදා ගන්නවා. දැන් රෙදි හොදලා නාන්න තමයි හදන්නේ මෙතන. දැන් අපි නාලි ඉවරයි. දැන් ඉතින් ආයෙ උඩට යනවා. දැන් අපි නාලි ඉවරයි.
ආයෙත් දවසක එන්න ඕන මේ මාරම ලස්සන තැනක් ඉතින්. එහෙනම් ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.